ඉතින් ඔන්න අද අලුත් අප්කමින් ඉවෙන්ට් සෙට් එකක්ම අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් අද ස්පෙෂල් කතා කරන්න තියෙන ඉස්සරහට අලුතින් එන්න තියෙන ඉවෙන්ට් ටික වගේම ඉතින් ඉස්සරහට ගින්තම කලබරේෂන් එකත් ඉතින් අපේ ගේම් එකට එන්න තියෙනවා. ඒ වගේම ඉතින් අලුත් Evo බන්ඩල් එකකුත් ඉතින් දැන් ඩිසයින් වෙන ගමන් තමයි ඉතින් තියෙන්නේ ඉස්සරහට එන්න තියෙන OB53 අප්ඩේට් එකෙන් පස්සේ එන්න. ඉතින් මේ OB53 අප්ඩේට් එක හරියටම ඉතින් එන දවසයි ඔක්කොම ඉතින් මේ වීඩියෝ එකේ ඇඩ්ලා තියෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපිට තාම subscribe කරන්න නැත්නම් යටින් තියෙන subscribe button එක press කරලා notification bell icon එක all කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න. මම පළවෙනි ඉවෙන්ට් එක විතර අරගෙන ආවිලා තියෙන අපිට අලුතෙන් එන්න තියෙන legendary Evo bundle ඉවෙන්ට් එක. ඉතින් අපිට අලුතෙන්ම legendary Evo bundle එකක් එනවා කියලා confirm වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අලුතෙන්ම එන්න තියෙන legendary Evo bundle එක එනවා කියලා confirm වෙලා තියෙන්නේ. අපිට දැනට Evo bundle 10ක් තමයි ඉතින් game එකට ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් මෙන්න මේ විදිහට OB53 update එකෙන් පස්සේ එනවා කියලා confirm වෙලා තියෙනවා legendary Eclipse කියලා Evo bundle එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් එනවා කියලා confirm වෙලා තියෙන්නේ. මේකේ හරියකට ෆොටෝ එකක් නම් නැහැ දැනට කොහෙවත් viral වෙලවත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එනවා කියලා confirm වෙලා තියෙන්නේ. මේක ගැන අනිවාර්යෙන්ම මම වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. මම ඊළඟ ඉවෙන්ට් එක විතර අරගෙන ආවිලා තියෙන අපිට ළඟදිම එන්න තියෙන සුපර් ඉවෙන්ට් එකක්. ඉතින් අලුතින් මෙන්න මේ විදිහට ඉතින් ස්ක්වොඩ් පොප් ඉවෙන්ට් එකක් එනවා කියලා confirm වෙලා තියෙනවා. ඉතින් අපිට හරියට මේ ඉවෙන්ට් එක එනවා කියලා confirm වෙලා තියෙන මාර්තු මාස 10 වෙනිදා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ අලුතින් මේ තියෙන ස්ක්වොඩ් පොප් ඉවෙන්ට් එක එනවා කියලා confirm වෙලා තියෙන්නේ. මේ මෙන්න මේ විදිහේ බෑක්පැක් එකකුත් ඉතින් ඇඩ් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම මෙන්න මේ විදිහේ වෙක්ටර් ස්කින් එකකුත් ඇඩ් වෙලා තියෙනවා. මේ රාමදාන් ඉවෙන්ට් එකත් එක්ක ඉතින් අලුතින් ගෲප් රිමෝට් එකක් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට තමයි අලුතින් එන්න තියෙන ගෲප් රිමෝට් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේ විදිහේ ට්‍රේඩඩ් වීල් ඉවෙන්ට් එකකට තමයි අලුතින් එන්න තියෙන ගෲප් රිමෝට් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරියට මාර්තු මාසේ 6ත් 8ත් අතර එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. මම ඊළඟට අරගෙන ආවිලා තියෙන ගින්තම කලබරේෂන් එක ඉතින් අපේ ගේම් එකට එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් ගින්තම ඇනිමේ එක බලලා තියෙන කට්ටිය ඉතින් දන්නවා ඇති ගින්තම කලබරේෂන් එකත් එක්ක එන්නේ මොනවද කියලා ඉතින් ගොඩක් දුරට. ඉතින් මේ ගින්තම කලබරේෂන් එකත් එක්ක ඉතින් සුපිරි අයිටම් සෙට් එකක් ඉතින් අපිට එන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ගින්තම කලබරේෂන් එකත් එක්ක එන්න තියෙන දේවල් ටික ඉතින් මෙන්න මේ විදිහට ට්‍රයල් එකක් ඉතින් දැනට එළියට දාලා තියෙනවා. ඉතින් මේ Free Fire Global channel එකේ ඉතින් ඔන්න ඕක තමයි දැනට ඉතින් ගින්තම කලබරේෂන් එක ගැන දාලා තියෙන ට්‍රයල් එක. ඉතින් ඒ වගේම බන්ඩල් සෙට් එකකුත් ඉතින් ඉස්සරහට එන්න තියෙනවා. ඒ ටිකත් මම වීඩියෝ එකේ දාලා දෙන්නම්. ඉතින් ඒ වගේම මේ ගින්තම කලබරේෂන් එකත් එක්ක එන්න තියෙන දේවල් ටික එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන ඉතින් OB53 අප්ඩේට් එකෙන් පස්සේ මේ OB53 අප්ඩේට් එක අප්‍රේල් මාසේ 8 වෙනිදා එනවා කියලා හරියටම කන්ෆර්ම් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහේ පෙටිකුත් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා මේ ගින්තම කලබරේෂන් එකත් එක්ක ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහේ බන්ඩල් සෙට් එකක් වගේම ඉමෝට් සෙට් එකකුත් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා මේ ගින්තම කලබරේෂන් එකත් එක්ක ඉතින් ගින්තම ඇනිමේ එක බලලා තියෙන කට්ටිය ගොඩක් ආසයි ඉතින් මේ බන්ඩල් සෙට් එක වගේම ඉමෝට් සෙට් එක ගන්න අය ඉතින් ගින්තම කලබරේෂන් එකත් එක්ක ඉතින් සුපිරි අයිටම් සෙට් එකක් තව ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් මේක හරියටම එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ මේ OB53 අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් OB54 අප්ඩේට් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ ජූනි මාසේ. ඉතින් OB53 අප්ඩේට් එක හරියටම මේ අප්‍රේල් මාසේ 8 වෙනිදා එනවා. මෙන්න මේ විදිහේ බන්ඩල් සෙට් එකකුත් ඉතින් මේ ගින්තම කලබරේෂන් එකත් එක්ක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ලැබ් එක වෙනස් වෙලා තියෙන්නේ ගින්තම කලබරේෂන් එකත් එක්ක. මේ ගින්තම කලබරේෂන් එක OB53 අප්ඩේට් එකෙන් පස්සේ එනවා වගේම ඉතින් Dragon Ball කලබරේෂන් එක ඉතින් OB54 අප්ඩේට් එකෙන් පස්සේ එනවා. ඉතින් ජූනි මාසේ තමයි ඉතින් මේ Dragon Ball කලබරේෂන් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් පරණ shotgun skin ටිකකුත් ඉතින් ආයෙ රිටර්න් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට තමයි shotgun ටික රිටර්න් වෙනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ ඉවෙන්ට් එකේ ඔෆිෂියල් බැනර් එක මේ වෙනකොට රිලීස් වෙලා තියෙන්නේ. මේ විදිහේ යුනිවර්සල් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් මේ shotgun ඉවෙන්ට් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේකේ මේන් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ස්කින් එක විදිහට ඉතින් ඇඩ් වෙලා තියෙන්නේ පරණ රාමදාන් ඉවෙන්ට් එකත් එක්ක ආපු ස්කින් එක. ඉතින් මේක හරියට මාර්තු මාසේ 7 වෙනිදා තමයි මේ ඉවෙන්ට් එක එනවා කියලා හරියටම කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මෙතනින් එක ස්කින් එකක් හරි ගන්නවා නම් දැන් ඉඳන්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඉතින් යුනිවර්සල් ටෝකන් ටිකකුත් සෙට් කරගෙන තියාගෙන ඉන්න කියලා මතක් කරනවා. ඉතින් එක්ස්චේන්ජ් කරලා හරි ගන්න පුළුවන් හින්දා මේකෙන් එකක් හරි.
අපිට අලුතින් ෆ්‍රෙඩට් වීල් ඉවෙන්ට් එකකට ඉමෝට් එකක් එන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ඉමෝට් එකක් තමයි ඉතින් මේ ෆ්‍රෙඩට් වීල් ඉවෙන්ට් එකට එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ලැගි කියලා ඉමෝට් එක තමයි ඉතින් මේ ෆ්‍රෙඩට් වීල් ඉවෙන්ට් එකට එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරියටම අප්‍රේල් මාසේ 8 වෙනිදා එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා දැනට කියන විදිහට නම්. ඉතින් සුපිරි ඉමෝට් එකක් ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ගන්නවා නම් දැන් ඉඳන්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. මං ඊළඟ ඉවෙන්ට් එක විතර අරගෙන ආවිලා තියෙන්නේ ඊළඟ අප්‍රේල් මාසේ එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක. ඉතින් මෙන්න මේ විදිහේ බන්ඩල් ටිකක් ඉතින් මේ අප්‍රේල් මාසේ එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහ අලුතින්ම ඩිසයින් වෙච්ච ක්වික් මෑන් කියලා බන්ඩල් එකක් තමයි අලුතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ පරණ බන්ඩල් එකත් එන්න තියෙනවා මේ ඉවෙන්ට් එකත් එක්කම. ඒ වගේම මෙන්න මේ ඉමෝට් එකත් එනවා කියලා කියලා තියෙනවා ඉතින් මේ ඉවෙන්ට් එකට. ඒ වගේම මේ වෙහිකල් ස්කින් එකත් එන්න තියෙනවා. මේක හරියටම අප්‍රේල් මාසේ 4 වෙනිදා තමයි ඉතින් අපේ සර්වර් එකට එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මම අද වීඩියෝ එකේ අවසාන ඉවෙන්ට් එක විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ අලුතින් එන්න තියෙන තවත් බන්ඩල් එකක්. ඉතින් මේකත් අප්‍රේල් මාසේ තමයි ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ෂැඩෝ එක කියලා බන්ඩල් එකක් තමයි අලුතින්ම ඩිසයින් වෙලා තියෙන්නේ. මේක හරියටම ඉතින් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට තමයි එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේකත් හරියටම අප්‍රේල් මාසේ 8 වෙනිදා තමයි එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟ මාසේ තමයි ඉතින් මේකත් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ කිල් ඉෆෙක්ට් එකකුත් ඉතින් මේකේ තියෙනවා මේ බන්ඩල් එකේ. ඉතින් ඒකත් සුපිරියටම ඩිසයින් වෙලා තියෙන බන්ඩල් එකක්. ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ ලූට් බොක්ස් එකකුත් ඉතින් මේ බන්ඩල් එකත් එක්කම එන්න තියෙනවා මේ ඉවෙන්ට් එකට. ඒ වගේම ඉතින් කැතර ස්කින් එකකුත් ඉතින් මෙන්න මේ විදිහට එන්න තියෙනවා මේ බන්ඩල් එකත් එක්කම. මෙන්න මේ විදිහේ ඉතින් බයික් ස්කින් එකකුත් මේකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් සුපිරි ඉවෙන්ට් එකක් තමයි ඉතින් ඒක. ඔය විදිහේ ඉවෙන්ට් සෙට් එකක් තමයි මේ මාස වගේම ඊළඟ මාසේ එන්න තියෙන්නේ. ඒ වගේම තවත් ඉවෙන්ට් සෙට් එකක් තියෙනවා. මම ඒකත් ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඒ වගේම ඇඩ්වාන්ස් සර්වර් එක ඕපන් වෙන ඩේට් එක ඉතින් ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඒකත් අනිවාර්යෙන් අරගෙන එන්නම්. එහෙම වුණොත් එහෙම තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් යටින් තියෙන subscribe button එක press කරලා notification bell එක all කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න.